ඉතින් මේ ඔයාලට පේනවද මට පිටිපස්සෙන් තියෙනවා නිකන් ටයිල් වගේ જાතියක්. මේ තමයි ඔය ගල් වලින් හදන අර ටයිල් එකක් තියෙන්නේ මේ. ඒක ටයිල් නෙවෙයි මං හිතන්නේ කියන්නේ. මේ අන්න ඒක මේ මෙහෙ ඒ කියන්නේ මාර විදිහට තියෙනවා. මේ දිගටම තියෙන්නේ මේ පාරයිනේ මේ දිගටම තියෙන්නේ ඒ අයින් කරපු කෑලි. ඉතින් මෙහෙ ගෙවල් හදන්න ගන්නෙත් අන්නේ ටයිල් එක. ඉතින් ඒක මාරයි. ඒ කියන්නේ ගෙයක් හදන්නෙත් ඒ ටයිල් වලින් කිව්වම ඒක අර තියලා අපි ගඩොල් තියනවා වගේ මේගොල්ලන්ට මාර ලාභයි ඒක මං හිතන්නේ. ඉතින් මේ පාර දෙපැත්තෙම අපිට බලා ගන්න පුළුවන් ඒ જાතිය මේ අයින් කරපු කෑලි. මේ බලන්නකො. මේ ඔක්කොම අයින් කරපු කෑලි තියෙන්නේ. මේ පාර දිගටම මේ අයින් කරපු කෑලි තියෙන්නේ. මං දැක්කා ඉස්සෙල්ලා ට්‍රැක්ටර් වලින් ඇවිල්ලා බාලා යනවා මේ කපපු කෑලි අයිනේ. ඉතින් මේ දිගටම තියෙන්නේ එහෙම මේ දැන් එහා පැත්ත මේ පාර දිගේම තියෙන්නේ ඒ වගේ කෑලි. ඉතින් මේ වගේ කිලෝමීටර් සාමාන්‍යයෙන් 5ක් විතර එක දිගට මේ ටිකේ තියෙනවා. මම මේ බලන්නම් කොහොම හරි try එකක් දෙන්න මේ ගෙයක් පෙන්වන්න. ඉතින් ඒ ගෙවල් ඇත්තටම ඒ කියන්නේ ඇතුලේ නම් රත් වෙනවා ඇති. ඒ කියන්නේ වටේම ගල්නේ. මේ නිකන් ඉන්නත් බෑ එළියේ. ඉතින් කොහොම ඉන්නවද දන්නේ නැහැ. කොහොම හරි ඒ ගෙවල් හදලා තියෙන්නේ මේ ඒ කියන්නේ 190ක්ම ගෙවල් හදලා තියෙන්නේ ඒ ගල් වලින්. එහෙම මම එකයි දැක්කේ ගෙයක් මේ බ්ලොක් ගල් වලින් හදලා තියෙනවා. ඉතින් ඒක මාරයි. ඉතින් බලමු try එකක් දෙන්නම් මම. ගෙයක් පෙන්නන්න. ඉන්නේ ටයිල් හදන තැනකට. ඉතින් මේ යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. මේ ඉන්නේ අයිතිකාරයා. ඉතින් මෙන්න මේ ටයිල් හදන්නේ මෙන්න මේ මැෂින් එකෙන්. මෙන්න මේ මැෂින් එකෙන් තමයි ටයිල් හදන්නේ. ඉතින් මේ හදපු ටයිල් මේ තියෙන්නේ. මෙන්න මේවා තමයි හදලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. මේ තියෙන්නේ. මේවා තමයි හදපු ටයිල් ඉතින්. මාර ලස්සනයි මේ ඔක්කොම තියෙන්නේ ඒවා මෙන්න මේ අර අයින් කරපු කෑලි පෙන්නේ මෙන්න මේ කෑලි තමයි අයින් කරලා තියෙන්නේ. ඉතින් this how much 500 టన్ను టన్ 4000 right ඉතින් එකක් 400ක් වෙනවා තමයි කියලා තමයි කිව්වේ. ඉතින් මෙන්න මේ කෑල්ල 400ක් තමයි වෙනවා කියලා කිව්වේ. ඉතින් ඒ වයින් තමයි මෙන්න මේ ගෙවල් එහෙම හදලා තියෙන්නේ. ඒ වයින් මේ හැම එකක්ම හදලා තියෙන්නේ ඒ වයින්. ඉතින් මාර ලස්සනයි. මේ තියෙන්නේ ඒ හදන මැෂින් එක. ඉතින් ඔන්න ඔහොම තමයි වෙන්නේ. අපනා नाम क्या है? देवराज राजू. ඉතින් රාජු තමයි මට වැඩේ සෙට් කරලා දුන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි වැඩේ විලේජ් අංගිරි ඉතින් මේ ටවුන් එකෙන් ගොඩක් දුරයි ගොඩක් ඈත මේ පිටිසර ගමක ඉන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ගමේ වැඩ ටික වෙන්නේ. මම පෙන්නන්නම් බිත්ති හදලා තින්නේ කොහොමද කියලා. ඉතින් අපි යම් බලන්නේ ටිකට. ඉතින් අපි දැන් බලමු ඒ ටයිල් කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියලා. මේ ඉතින් ඒ ටයිල් වලින් කොහොමද බිත්ති හදලා තියෙන්නේ කියලා බලමු. මෙන්න මේ මෙතන තියෙනවා මේ හදපු බිත්තියක්. අපි යම් බලන්න මේ මාර ලස්සනයි. ඉතින් ඒ කියන්නේ මෙහි ඔක්කොම අර මේ නිකන් කණුවක් ගැහුවා. දැන් අපි බීම් ගහලා කණු ගහන්නේ. ඒව ගහලා තියෙන්නේ ගල් වලින්. මේ තියෙන්නේ මේ ගල් වලින් තමයි මේ කණු ගහලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒකේ හදපු බිත්ති. මේ තියෙන්නේ ඒකෙන් හදපු බිත්ති. ඉතින් මේ තියෙන්නේ මැෂින් එක. ඉතින් මැෂින් එකෙන් කපලා තමයි right ඒ මැෂින් එකෙන් තමයි අතන්ට අරන් මේව කරන්නේ. ඔන්න යාළුවා මේ කරකවන මැෂින් එක දමාගෙන ඉතින් මේ තියෙන්නේ ඒ හදපු බිත්ති. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ගමේ ගෙවල් හදන්නේ. ඉතින් ওই බිත්ති හැම එකම එහෙම හදලා ඊට පස්සේ වටෙන් ගහනවා මෙන්න මේ වගේ බදාමයක්. එන්නේ බදාමේ එක තමයි වැඩේ යන්නේ. ඉතින් ෆිනිෂින් එක ගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ගමේ කතාව වෙන්නේ. ඉතින් අපි දැන් යන් බැලුම් කේව්ස් බලන්න. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් ශුක්‍රියා
ශුක්‍රියා ඕකේ ඉතින් යාළුවෝ දෙන්නට සමු දීලා අපි එන යම් බලන්න හින්දි ඔව් වෙයිට් ඉතින් මේ යාළුවොත් එක්ක කතා කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම අපි බලමු මොකද්ද අහන්නේ කියලා මොන හරි අහනවා මට තේරෙන්නේ इंग्लिश ඉංග්‍රීසි तेलुगु தெலுங்கு अल्ले इतके तेरकागले தெலுங்கு इंग्लिश 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 சொல்ல इंग्लिश में इंग्लिश तेलुगु नहीं करता इंग्लिश पढ़ता हूँ हाँ। इंग्लिश इंग्लिश అంత विलेज विलेज ఇంగ్లీష్ हाँ इंग्लिश 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 पे తెలుగు 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 అక్కడ నుండి ఇక్కడికి ఎందుకు వచ్చాడు Wait, అక్కడ నుండి ఇంత దూరం ఎందుకు వచ్చినావు చదువు ඉතින් මේ මගෙන් අහනවා ඇයි මේ ඔච්චර දුර ඉඳන් මේක බලන්න ආවේ කියලා. ඉතින් අපි කියමු ඇයි ආවේ කියලා. भाई कैमरा लोकेशन लोकेशन ලොකේෂන් వెయిట్ దీనికన్నా ఇంకా మంచి ప్లేస్ ఉంది వాటర్ ప్రూఫ్ ప్లేస్ చూపెట్టామంటే చూపెడతాం there is even better spot than this waterproof place. Yeah, let me show it. Yeah, okay, ठीक है. ఇప్పుడు కాదు టుమారో టుమారో हाँ టుమారో yeah, YouTube हाँ YouTube. I think යාළුවා ඇහුවා මේ ඇයි මෙච්චර දුර ආවේ කියලා. මේ මං කියන්නම් දැන් ආවේ කියලා. అక్కడ నుండి ఇంత దూరం ఎందుకు వచ్చావు iPhone I came for a tour to visit all places in India. This is my సౌండ్ జరలా నేను భారతదేశంలోని పురాతన ప్రదేశాలను సందర్శించడానికి పర్యటనకు వచ్చాను. భారతదేశం ప్రపంచాలు ప్రదర్శించావు అదల్లా నేను భారతదేశంలోని పురాతన ప్రదేశాలను సందర్శించడానికి పర్యటనకు వచ్చాను. భారతదేశం కూడా దేశాలలో రోజు జన్మించుకునే నాకు స్టార్టింగ్ होंगे ఈ భారతదేశం को ठीक है tomorrow okay. నేను my house Oh, लेके बाय बाय ये ग्राउंड बन ඉතින් ඔන්න කොල්ල වටයක් යන්න ඉල්ලුවා. සුපර්. ये हाँ ऑन राउंड नहीं दिख गया रोड बोले okay. ඔන්න ඉතින් අනිත් යාළුවත් රවුමක් යන්න ඉල්ලුවා. ఇప్పుడు ఎక్కడ వెళ్తారు వెళ్ళి ನಾನು ఇప్పుడు 2 ట్రిప్స్ వెళ్ళి నువ్వు బండి పిచ్చుకొని వెళ్ళావు మొదన ఎలా ඔන්න දූවිලි අවුස්සගෙන ගියා. ඉවරයි ආයෙත් හොදල්ගෙන කේස් එකක් තියෙන්නේ. අම්බෝ. కండిషన్ సూపర్ හ්ම්. కండిషన్ సూపర్ कंडीशन Super. सुपर ठीक है भाई ओके. शुक्रिया. तुम्हारा हाँ ओके. शुक्रिया शुक्रिया. हाँ. फोन आ लगा रे बाबा भाई ये लगा ඔන්න ඉතින් ඔහොම තමයි ගමේ තොටේ විස්තර වෙන්නේ. ඕකේ බයි. බයි බයි. ඕකේ. ඉතින් එහෙනම් අපි දැන් යා කේව්ස් බලමු. බයි බයි. ඕකේ. ඉතින් අර මං කිව්වේ මේ ගල් වලින් ගෙවල් හදනවායි කියලා. ඉතින් දැන් හම්බුණා මේ එහෙම බාගෙට හදපු ගෙවල් ටිකක්. මම ඉතින් ඒක පෙන්වන්න යන්නේද? මේ කටු ගොඩවල්. මේ තින්නේ ඒ ගෙවල්. ඉතින් ඔන්නම තමයි මේ ජනෙල්. ඉතින් ජනෙල් වලටත් ගල් තියලා තියෙන්නේ දැන් නා. ජනෙල් වහලා තියෙන්නේ. තාම හදන්න හින්දා. ඉතින් මේ මෙන්න මෙහෙම තමයි බිත්ති බඳින්නේ.
ඉතින් මේ තින්නේ හදපු ගයා මැද දැන්ට ගල් තියෙනවා තාම වටේට බඳින ගමන් හින්දා. ඉතින් ඔන්න ඔහොම තමයි මෙහෙ ගෙවල් හැදෙන්නේ. ඉතින් ලස්සන සන්සෙට් එකකුත් තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් මේ වගේ සීන් එක හරිම හම්බෙන් තමයි දකින්න හම්බෙන්නේ. එහෙනම් ඉතින් මේ බලන්නකො ලස්සන ගෙවල් වල මාරම ලස්සනයි.